අවන්හල ඇතුළත තිබුණේ කාන්සිය දනවන අන්ධකාරයකි. එය මද අඳුරකි. හරියට රැයත් අලුයමත් අතරදී ඇති අලුපාට කළුවර වාගේය. සිසිලීසා මල්කලඹෙන් හැඟූ සුවඳ ඇලීෂා අවන්හලට ඇතුළු වෙද්දීම හඳුනාගත්තාය. වසර ගණනාවක් එපිටට සිය මතකය ගෙන යන්නට ඒ සුවඳට තාමත් හැකියාව තිබීම ගැන ඇය පුදුමත් වූවාය. පාසල පාමුලින් ගලා යන නිකලස් ගඟ අසල කෙටි බැම්ම මත එක් පාදයක් තබාගෙන සිසිලීසා මල් පොකුර දැරූ අත ඒ පාදයේ දණහිස මතින් තබාගෙන මදක් ඉදිරියට නැමී තමන් පාසල ඇරී එනතුරු බලා උන් චාලිගේ සිනාව මේ සුවඳ සමග මතකයට එම නැවැත්වීමට ඇලීෂා කෙදිනකවත් උත්සාහ දරා තිබුණේ නැත. මතකයට රිදුමක් නොව සුවයක් වන්නට ඉඩදීම ඈට පුරුදුය.